අද මම සුදු බබාගේ කොණ්ඩේ කපන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් සති 2කින් 3කින් වගේ මම එයාගේ කොණ්ඩේ අඩු කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගෲමින් එකකට යන්නේ නැහැ. එයාගේ මූණේ එතකොට කකුල් වල එහෙම වැඩිපුර වැවිලා තියෙන කොණ්ඩේ මම අඩු කරනවා. මම සුදු බබාව ගෙදරදීම කොහොමද එයාගේ කොණ්ඩේ කපා ගන්න කියලා සාමාන්‍යයෙන් සති 2කින් 3කින් වගේ මම එයාගේ කොණ්ඩේ කපනවා. මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. හැබැයි ටිකක් කලින් ගොඩක් අවුරුද්දක් විතර පාරණයි. ඉතින් මම හිතුවා අලුතෙන් වීඩියෝ එකක් දාන්න ඕන කියලා. සුදු බබාගේ කොණ්ඩේ මම කොහොමද ගෙදරදීම අඩු කරගන්නේ කියලා. ඉතින් මම කියනවත් වගේ ඔයාලට පුළුවන් ගෲමින් කරන තැනකට යාලව එක්කගෙන ගිහිල්ලා හරි විදිහට ගෲමින් කරගන්න. ඉතින් ඒ වගේම ගෲමින් කරන තැන් ටිකක් අඩු පැතිවල ඉඳලා ගොඩක් කට්ටිය අපේ වීඩියෝස් බලනවානේ. ඉතින් ඒ කට්ටියටත් උදව්වක් වෙන්න තමයි අද මම මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. ඉතින් මම සුදු බබාව ගෲමින් කරන්න අරගෙන ගියාට පස්සේ ඒ තැන් වලින් හරි විදිහට කොණ්ඩේ අඩු කරගන්නවා. එතකොට මෙන්න මේ වගේ එකකින් තමයි මේ මම සුදු බබාගේ නියපොතු අඩු කරන්නේ. මේක මෙන්න මේ වගේ කැලලක් තියෙනවා. මෙතනින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට අපිට ඕනි සයිස් එක මෙතනින් දාලා කපා ගන්න පුළුවන්. ඒකෙම මේකක් දෙනවා. ඒකෙන් අපිට පුළුවන් කැප්පුවට පස්සේ නියපොතු ෂේප් කරන්න. අද මම නියපොතු කපන්නේ නැහැ සුදු බබාගේ. නියපොතු කපන විදිහ වීඩියෝ එකක් ඕනනම් කමෙන්ට් එකක් දාන්න. මම නියපොතු කපන දවසකට මේක පාවිච්චි කරලා සුදු බබාගේ නියපොතු අඩු කරන හැටි වීඩියෝ කරලා දාන්න. හරි. සුදු බබාගේ කොණ්ඩේ කපමු. අද ඉස්සෙල්ලා මම කපන්න හදන්නේ යාගේ මූණේ කොණ්ඩේ. මේ ඇස් වටේ තියෙන මෙන්න මේ කොණ්ඩේ මම යාගේ අයින් කරනවා කපලා. මෙන්න මේ වගේ හරහට කපනවා. දැන් මේ යාගේ හැට වැටෙනවනේ කොණ්ඩේ. එතකොට ඇහැ කෙවිලා කඳුළු වෙනවා. එහෙම යාට කරදරයි ඒක. දිගටම එහෙම වෙන්න හොඳ නැහැ. හොල් දාන්නවා ඇති. එහෙම දිගටම ඇස් වලින් කඳුළු වෙන්න හොඳ නැහැ. ඒක නිසා ඒවා හරියට කපන්න ඕනේ. ඔයාලට කපන්න බැරි නම් ගෲමින් කරන තැන් තියෙනවා. මම ගෲමින් කරන තැන් කලින් වීඩියෝස් උත් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා. ඒ වගේ තැනකට අරගෙන ගිහිල්ලා ඒ ටික කපා ගන්න. හැබැයි ගෙදරදිම කරගන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද සති 2කින් 2කට වගේ යාළගේ කොණ්ඩේ වැවෙන නිසා ඉක්මනට ඒව කපන්න වෙනවා. ඒක කැපුවේ නැති වුණොත් එහෙම එයාලටම ඒක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඇස් පේන එකටත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් එක්කම මම කලින් සුදු බබාගේ මෙන්න මේ කොණ්ඩේ ටික, ඒ කියන්නේ මම එයාට නිතරම ගෙදර ඉන්නකොට මෙහෙම පොල් මලක් දානවා. ඒක නිසා එයාගේ ඇස් වලට මේ ඉස්සරහා කොණ්ඩේ වැටෙන්නේ නැහැ. එතකොට මේ ඉස්සරහා මෙන්න මේ ටික අපි චූටි කාලේ ඉඳලා කපලා අඩු කරපු ටිකක්. ඒක නිසා දැන් මම හිතුවා ඒ ටික කපන්නේ නැහැ. මේ පාර ඒ ටික දිගටම වවලා මෙහෙම කොණ්ඩේට අහු වෙනකම් කොණ්ඩේ වවනවායි කියලා. ඒක නිසා ඒ ටික තියෙනවා. අනිත් කොණ්ඩේ ටික කපනවා. දැන් මට කලින් ඉඳලා සුදු බබාගේ කොණ්ඩේ කපලා පුරුදු නිසා මම මේ වගේ සාමාන්‍යයෙන් අපේ ගෙදර පාවිච්චි කරන කතරක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඔයාලා කොණ්ඩේ කපන්න පටන් ගන්නවා නම් චූටි පැටියෙක් නම් ඉන්නේ මම මෙතන ෆොටෝ එකක් දාන්න. මේ තුඩක් නැති කතුරු තියෙනවා ගන්න. ඒ වගේ කතුරක් පාවිච්චි කරන්න. මොකද ඇහැ වටේ කොණ්ඩේ කපන නිසා මෙයාලා ටිකක් දඟලනවානේ. කොණ්ඩේ කපනකොට ඒ කියන්නේ ඇහි වැදුනොත් එහෙම කරදරයි නැහැ. ඇහැට ප්‍රශ්නයක් වෙනවා, තුවාල වෙනවා. ඒක නිසා තුඩ නැති කතුරක් ගන්න කොණ්ඩේ කපන්න ගන්න. සුදු බබාගේ මම කොහොම හරි කොණ්ඩේ කපන්න පටන් ගත්තේ මාස 2කමාරෙන් වගේම මම කොණ්ඩේ කපන්න පටන් ගත්තා. ඊට පස්සේ එක දිගටම මම ගෙදර තමයි කොණ්ඩේ කැපුවේ. ඒක නිසා චූටි කාලේ ඉඳන් මම පුරුදු කරපු නිසා එයා දැන් මට කපන්න දෙනවා. හැබැයි චුට්ටක් දඟලනවා. හැබැයි ඉතින් මම අල්ලගෙන කපනවා. ඉතින් සුදු බබාට කොච්චර පුරුදු නම් සුදු බබා දඟලනවනේ. ඒක නිසා මම එයාට දඟලන්න බැරි වෙන්න අල්ලගෙන තමයි කපන්නේ. හරි. tajuk dua. හරි මම දැන් එක ඇහැක කොණ්ඩේ කැපුවා. මේ තියෙන කොණ්ඩේ කපපුව ඇහැ මේ කොණ්ඩේ කැපපු නැති ඇහැ. මේ ඒක හොඳටම පේනවා දැන්. හොඳට වැහිලා නැහැ. ඇහැට කොණ්ඩේ වැටෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් මේ කොන මෙන්න මෙතෙන්ට එනකම මම කොණ්ඩේ කැපුවා. මේ ඇහැත් කපා ගන්න ඕනේ. හරි දැන් යට හොඳට පේනවා.
දැන් ඇස් වලට කොණ්ඩේ වැටෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම කැපුවාම ඒත් එක්කම මම සාමාන්‍යයෙන් සුදු බබාගේ මෙන්න මේ කොණ්ඩේ අඩු කරනවා. එහෙම අඩු කරන්නේ මොකද එයා වතුර බොනවා කෑම කනකොට එහෙම කෑම එකේ අර මෙයාලා හොම්බ කොටගෙන එතකොට කෑම එකේ මෙහෙම මූණ ඔබාගෙන තමයි කන්නේ වතුර බොන්නේ. එතකොට කෑම නිතරම ගැවෙනවා මෙන්න මේ කොටසේ. එහෙම දිගටම ගැවුනොත් එහෙම හරියට ඒක පිරිසිදුනේ නැති වුණොත් එහෙම නිතරම තුවාල දාන්න පුළුවන්, විස බීජ රැඳෙන්න පුළුවන්, ප්‍රශ්න ගොඩයි රෑෂ් වෙන්න පුළුවන්. හරියට වේලු නැති වුනහම කොහොමද බිබිලි දානවා රෑෂ් වෙනවා. ඒක නිසා මම සාමාන්‍යයෙන් ඒ ටිකත් අඩු කරනවා. දැන් සුදු බබාගේ මම ඔල්රෙඩි අඩු කරලා තියෙන්නේ. ඒක නිසා අද ඒ ටික කපන්නේ නැහැ. ඒත් එක්කම සාමාන්‍යයෙන් සුදු බබාගේ කනේ කොණ්ඩේ මම අඩු කරනවා. සාමාන්‍යයෙන් කන හරියට පිරිසිදු වෙන්නේ නැති වුනහම තමයි කොච්චර නෑවුවත් ගඳයි අර කනේ කුණු එකතු වුනහම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අර හරියට කන වේලු නැති වුනහම එහෙම. ඒක නිසා මම සාමාන්‍යයෙන් සුදු බබාගේ කනේ මෙන්න මේ කන පටන් ගන්න තැන මෙන්න මෙතන කොණ්ඩෙත් සාමාන්‍යයෙන් මම මෙතන මේ කොණ්ඩේ කපලා අයින් කරනවා. මෙයාට නම් චුට්ටක් යා දඟලනවා. යාර නිකන් කිචි වගේ ඇති. එහෙනම් ටක් ගාලා කපලා අයින් කරනවා. ඉතින් බබායි කන්දගේ කොණ්ඩෙත් මම කපා ගත්තා. ඊට පස්සේ කොණ්ඩේ තියෙන මෙන්න මේ වගේ එයාට කීචි අල්ලන්න දෙන්නේ නැහැ කොණ්ඩේ. ඉතින් ඊළඟට මම සුදු බබාගේ වණ්ඩි ගෙඩිය කොණ්ඩේ අඩු කරනවා. සාමාන්‍ය රස්නේ කාලේට මම සම්පූර්ණයෙන්ම මේ සුදු බබාගේ කොණ්ඩේ බඩ ගෙඩිය කොණ්ඩේ අඩු කරලා තියෙන. කියන්නේ මේ උඩ කොණ්ඩේ විතරක් දිගට මම තියලා බඩ ගෙඩිය සම්පූර්ණයෙන්ම කොණ්ඩේ අඩු කරනවා. මොකද එයා නිදාගන්නේ වණ්ඩි ගෙඩිය බිම තියාගෙන. කියන්නේ ටයිල් එකේ සීතල තමයි නිදාගන්නේ. ඒක නිසා මේ එයාට රස්නේ නැති වෙන්නත් එක්ක මම සාමාන්‍ය රස්න කාලේට ඔක්කොම කොණ්ඩේ අඩු කරලා දානවා. ඉතින් සාමාන්‍යයෙන් කතුරකින් මේ ටික අඩු කරන්නත් පුළුවන්. හැබැයි ඔයාලට ට්‍රිමර් එකක් තියෙනවා නම් ට්‍රිමර් එකෙන් අල්ලන්නත් පුළුවන්. හැබැයි මේ කොණ්ඩේ කියන්නේ ගොඩාක්ම හැමට කිට්ටු වෙන්නම ට්‍රිමර් කරන්න එපා. කපන්න එපා, අඩු කරන්න එපා. එහෙම වුණොත් රතු පාට බිබිලි දානවා. ඒ කට්ටියගේ හැම හරීම මේ සොෆ්ට් නේ. ඒක නිසා ඉක්මන තුවාල වගේ වෙන්න බලනවා. ඒක නිසා කොණ්ඩේ අඩු කරනවා නම් ට්‍රිමර් එකක් පාවිච්චි කරනවා නම් ගොඩාක්ම ඇඟටම කොණ්ඩේ අඩු කරන්න එපා. හරි ඒත් එක්කම ඊළඟට මම සුදු බබාගේ කකුල් වලයි අත්වලයි කොණ්ඩේ අඩු කරගන්න හදන්නේ. ඒ කියන්නේ දැන් එයාගේ මේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම මේ අත යටින් ඇවිල්ලා වැවිලා තියෙන්නේ. එතකොට එයාගේ අත සම්පූර්ණයෙන්ම ටික දවසක් ගියාට පස්සේ මෙහෙම වැහිලා යනවා. ඒකට ටයිල් එකේ ඇවිදිනකොට එහෙම ලිස්සනවා. ඒක නිසා මම සාමාන්‍යයෙන් මේ කකුල් දෙකේ අත් දෙකේ ඒ කොණ්ඩේ ටික කපලා අයින් කරනවා. ඉතින් ඔයාලට අර මේ කොණ්ඩෙම අයින් කරන්න පුළුවන් පොඩි ට්‍රිමර්ස් ගන්න තියෙනවා. ඔය දරස් එකේ අලි එකේ එහෙම ඔයාලට පුළුවන් ඒකකින් උනත් try කරන්න. හැබැයි මම එකක් ගත්තා. ඒක හරියට කැපෙන්නේ නැහැ. ඒ කියන්නේ හරිම පොඩ කැපෙන්නේ. ඒක නිසා මම දිගටම කපන්නේ කතුරෙන් තමයි. මේ විදිහට තමයි මම කපා ගන්නෙ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ පව් එක යාගේ හොඳට බිම වදින විදිහට එළියට පේන විදිහට මම මේ සම්පූර්ණයෙන්ම කපා ගන්නවා. ඒත් එක්කම කොණ්ඩේ මෙන්න මෙහෙම කරලා මෙහෙම අරගෙන මේ වටේටම මම කපා ගන්නවා. හොඳ බබානේ අපි හොඳ බබානේ ඉන්නේ. හොඳ බබා එක හොඳ බබා. අනේ හොඳ බබානේ අපි ඉන්නේ. ඒක හොඳ බබා. චූටි බබා හොඳ බබානේ. කොහොමද?
ඉතින් ඔන්නම තමයි මම සාමාන්‍යයෙන් සති 2කින් 3කින් වගේ සුදු බබාගේ කොණ්ඩේ කපන්නේ. මෙයාගේ දැන් අත් දෙකෙත් මම කැපුවා. ඉතින් ඒත් එක්කම මම සුදු බබාට දැන් අවුරුද්දක් විතර තිස්සේ ඉඳලා පාවිච්චි කරන ට්‍රිලියම් බ්‍රෑන්ඩ් එකේ මේ ෂැම්පෝ ඒ වගේම පර්ෆියුම් එකත් ඔයාලට දැන් මගෙන් ගන්න පුළුවන්. මම පහලින් WhatsApp නම්බර් එක දාලා තියන්නම්. ඔයාලට මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපි ගිහලා එන්නම්. බයි බයි.